නිර්මාණකරුවෝ විශේෂාංගයත් සමගින් අදත් අපිත් එක්ක මල්ලි කෙනෙක් එකතු වෙලා ඉන්නවා. ආයිබෝන් මල්ලි. ඉතින් මල්ලි අපි මල්ලිගෙන් දැනගන්න කැමති මල්ලිගේ නම, මල්ලි ජීවත් වෙන්නේ කොහෙද, මල්ලිගේ ඉගෙනුම නම පාසල මගේ නම පාසල. මගේ ඉගෙනුම ශ්‍රේණිය 7 ශ්‍රේණිය. මගේ පාසල ඕමාගම මධ්‍ය මහාවිද්‍යාලය. මගේ ගම ඕමාගම. ඔව් මල්ලි. ඉතින් මල්ලි අපි දන්නවා දැන් අද මල්ලිව අද මේ අපි මේ වැඩසටහන සම්බන්ධ කරගෙන තියෙන්නේ මල්ලි නව නිර්මාණයක් කරලා තියෙනවා. ඉතින් මල්ලි මේ නව නිර්මාණය මොකක්ද කියලා අපි කියමුකෝ බලන්න. මේක ස්වයංක්‍රීයව මේ පැලයකට වතුර යන එක. හරි. ඒ වගේම මල්ලිගෙන් දැනගන්න කැමති දැන් මේ නිර්මාණයෙන් මොකක්ද සිදුවෙන කාර්යය? මේකෙන් අක්ක වෙන්නේ මේ අපි මේක කොහෙවත් ගියාට පස්සේ අපිට ඔටෝ වතුර මේ අටටයි පෙරවරු 8ටයි පස්සරු 5ටයි මේක මේ වතුර මේ වෙනවා ස්වයංක්‍රීයව. ස්වයංක්‍රීය. ඒතකොට මල්ලි වෙලාවල් ඒ කියන්නේ කලින් සෙට් කරලා තියෙන මල්ලි මොන හරි මේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන වෙලාව. ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා මෙතන පොඩි චිප් එකක් තියෙනවා. ඒතකොට මල්ලි අපිට ඒක අවශ්‍ය නම් වෙනස් කරගන්නත් පුළුවන්ද? ඔව් වෙනස් කරගන්න පුළුවන් හොස්පොට් වලට ගිහින්. හරි. එතකොට මල්ලි දැනට මේ නිර්මාණය යොදාගෙන තියෙනවත් භාවිතා කරලා එහෙම නැත්නම් අත්හදා බලලා තියෙනවා. මේක එකපාරම අත්හදා බලලා තියෙනවා. මේක මේ හරියටම මේ වැඩ කරලා තියෙනවා. ඔව් දැන් මේ මල්ලි කරලා තියෙන නිර්මාණය කරන්න හිතුවේ ඇයි? දැන් අපි මේ කොයි හරි ගමන බිමනක් යනකොට වතුර දාන්න කාට හරි කියන්න බෑ. අපිට මේ කියන්න නැතුව සිස්ටම් එක ඔන් කරලා වතුර දාලා යන්න පුළුවන්. මේ ටැංක් එකට. ඊට පස්සේ අපිට ඔටෝ වතුර මේකෙන් එනවා. ඔව් මල්ලි. ඉතින් ඒත් එක්කම තවත් වටිනා කාරණයක් තමයි මල්ලි මේ යම් තාක් දුරකට පහසුවෙන් සපයා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය තමයි මේ සඳහා යොදාගෙන තියෙන්නේ. ඉතින් මල්ලි මේ අමුද්‍රව්‍ය සපයාගත් ආකාරය පිළිබඳව සඳහන් කරමු. මම මේක සපයාගත්තේ ඇල්පටොනික් කියන කඩෙන්. මේ රිලේ මොඩියුල් එකකුයි බැටරි මේ බැටරි එකකුයි බැටරි කේසින් එකකුයි වෝටර් පම්ප් එකයි පෝච්චියකුයි පැලයකුයි මේ ටැංක් එකයි මේ සේලයින් බටෙයි මේ අමුද්‍රව්‍ය. ඔව් දැන් මල්ලි මේ කරලා තියෙන නව නිර්මාණයට උදව් කරේ කවුද මේ නිර්මාණය මේ කරන්නේ? ඉස්කෝලේ ටීචර් උදව් කරා. ඉතින් මල්ලි දැන් මේ නිර්මාණය කරන්න මොන කාලයක් ගියාද? මාසයක් ගැන කිටි කාලයෙන් තමයි මෙයා ගත්තේ. ඔව් ඉතින් අපිට පේනවා මල්ලි මේ වියලි කෝෂයක් එහෙම නැත්නම් බැටරියක් යොදාගෙන තමයි මේකට මේ කරන්ට් එක දීලා තියෙන්නේ. ඊට අමතරව අපිට මේකට මේ කරන්ට් එක දෙන්න ක්‍රමයක් තියෙනවා. ඔව් මේ කරන්ට් එක දෙන්න මේ charge pin එකක් තියෙනවා. ඒ pin එකෙන් උනත් අපි charge ගන්න ඕනේ. ඔව් මල්ලි දැන් මල්ලි මේ නිර්මාණය කරද්දි මල්ලිට මොනවද ආපු බාධක මේ නිර්මාණය කරද්දි? ඒ කියන්නේ අපි මම මේක හැදුවේ එක්සිබිෂන් එකකට. එක්සිබිෂන් එක කල් ගියා. ඒක තමයි එක බාධක. ඔව් ඉතින් ඒ වගේම මල්ලි අපි දැනගන්න කැමතියි මේ දැන් මේ වගේ අමුද්‍රව්‍ය සපයාගෙන මල්ලි මේ නව නිර්මාණයකදී මල්ලි කිව්වා අර වගේ බාධකාව කියලා. ඒ වගේමයි මේකට විශාල තාක්ෂණික දැනුමක් ඕන වෙනවා. ඉතින් මේ තාක්ෂණික දැනුම මල්ලි ලබා ගත්තේ කොහොමද? පාසලෙන්. ඒ වගේමයි ඔබටත් පුළුවන් අන්තර්ජාලයෙන් අන්තාශ්‍රයෙන් මේ තාක්ෂණික දැනුම ලබා ගන්න. ඔව් මල්ලි එතකොට මේ දැන් මල්ලි කරලා තියෙන මේ නිර්මාණය මල්ලි මොන හරි තරඟවලට ඉදිරිපත් කරලා තියෙනවද? තාම තරඟවලට මම ඉදිරිපත් කරේ නෑ. ඉදිරියට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු. හරි මල්ලි. ඉතින් තරඟවල ඉදිරිපත් කරලා නැහැ කියන්නේ මල්ලිට මේකට තවම ජයග්‍රහණයක් ලැබිලා නැහැ නේද? ඔව් දැන් මල්ලි මේ නිර්මාණයට අමතරව මල්ලි කලිනුත් මේ වගේ නිර්මාණ කරලා තියෙනවද? නිර්මාණයක් කරලා තියෙනවා ඒ රොබෝ කාර්යයක් හදලා තිබ්බ එක. ඔව් ඒක ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳවත් අපි දැනගන්න කැමතියි. ඒක ක්‍රියාත්මක වෙන්නේ මේ ඒක බ්ලූටූත් කාර්යයක් කියලා තමයි තියෙන්නේ. ඒක බ්ලූටූත් වලින් කනෙක්ට් වෙලා යනවා. ඉතින් මල්ලි දැන් මේ නිර්මාණයට අමතරව ඉදිරියේදී තම නව නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවද? ඔව් අක්කේ මම මේකට මේ බලාපොරොත්තු වෙනවා මේක මේ තවත් විශාල කරලා මේක මේ හේනකට වගා කිරීම සඳහා යොදාගන්න. ඔව් ඉතින් මල්ලි අපි දැනගන්න කැමතියි මේ නිර්මාණය සක්‍රිය කරාට පස්සේ මුල් අවස්ථාවේ සිටම අවසානයේ පැලයට වතුර වැටෙන තැන වෙනකම් මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඉස්සෙල්ලාම මේක මේක දාලා තියෙනවා ඊට පස්සේ පෙරවරු 8ට මේක ඔන් වෙනවා ඔන් වුණාට පස්සේ මේ බල්බ් ටික ඔක්කොම පත්තු වෙනවා ඊට පස්සේ බල්බ් පත්තු වෙනවා ඊට පස්සේ ආයි 5ට මේක ආයි ඔන් වෙනවා ඔටෝ ඔන් වෙලා ආයි වතුර යනවා නැත්තම් සෙල්සියස් අංශක 50ට වැඩි උෂ්ණත්වයක් ගන්නවනම් මේකට තව වතුර යනවා මේ සෙන්සර් එකේ.
හරි. ඉතින් ඔබටත් පුළුවන් අපගේ විදුලි ළමා ගුවන්විදුලියේ Facebook පිටුව ඔස්සේ මේ අපේ අනූප මල්ලිගේ මේ නව නිර්මාණය නරඹන්න ඒ බවත් අපි ඔබට සිහිපත් කරනවා. ඔව් මල්ලි. ඉතින් මල්ලිට මේ නව නිර්මාණයක් කරනවට අමතරව මල්ලිට වෙනත් දක්ෂතා විශේෂ දක්ෂතා තියෙනවද? ඔව් අක්කේ. මම ක්‍රීඩා මේ මල්ලි හදලා තියෙන මේ ආකෘතියම අපිට එදිනෙදා දකින්න ලැබෙන වගාවකට යොදා ගන්නවා නම් ඒවට මොනවාද ගන්න ඕනේ ක්‍රියාමාර්ග? ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම මේ ගන්න ඕනේ මේ තාක්ෂණික වැඩක් හදන්න ඕනේ. ඊට පස්සේ අපිට මේ වෝටර් පම්ප් එක තවත් ලොක් කරන්න ඕනේ. මේ බටත් එහෙම හොඳට ලොක් කරන්න ඕනේ. ඔව්. ඉතින් මල්ලි දැන් ඔයාට ඉස්කෝලේ ටීචර්ගෙන් තව ඔයාට උදව් කරපු අයට අමතරව පවුලෙන් ඔයාට කොයි වගේ සහයෝගයක්ද ලැබුණේ? පවුලෙන් අම්මා සහයෝගයත් එක්කවා තාත්තා සහයෝගයත් එක්කවා. ඔව්. ඔව් මල්ලි. ඉතින් මල්ලි අද මේ මල්ලිගේ නව නිර්මාණයත් අරගෙන ඇවිල්ලා මේ මේ සහභාගී වුණු වැඩසටහන සම්බන්ධයෙන් මල්ලිට මොකක්ද හිතෙන්නේ? ඉතින් අලුත් අත්දැකීම මේක ඉතින් බලාපොරොත්තු වෙන ජයග්‍රහණයක් ලබන්න. ඔව් මල්ලිට ඉතින් සමස්ත විදුලි ළමා ගුවන්විදුලියම මල්ලිට මේ නව නිර්මාණයට වගේම ඉදිරියට කරන්න ඉන්න වැඩ කටයුතු වලටත් අපි සුභාශිංසනය කරනවා. ඒත් එක්කමයි මල්ලිගෙන් අපි දැනගන්න කැමතියි මල්ලි කලිනුත් සඳහන් කළා පවුලේ කට්ටියකින් ඒ වගේම ගුරුවරුන්ගෙන් මේ සඳහා උදව් උපකාර ලැබුණා කියලා. ඉතින් මල්ලි අපි මේක අවස්ථාවක් කරගමු ඒ අයට මල්ලිට මේ නිර්මාණය කරන්න උදව් උපකාර කළ අයට ස්තුති කරන්න. මේ විශේෂයෙන්ම අම්මට ස්තුති කරන්න ඕනේ. ඊට තාත්තට ස්තුති කරන්න ඕනේ. ඊට පස්සේ ගුරුවරුන්ට ස්තුති කරන්න ඕනේ. ඊට පස්සේ අපි පාසලේ අයියට ස්තුති කරන්න ඕනේ. හරි. ඒ වගේමයි මල්ලි මේ දැන් අපේ මේ වැඩසටහන ආරම්භන එහෙමත් නැත්නම් ශ්‍රවණය කරන අපේ නංගිලා මල්ලා ආසාවෙන් ඉන්නවා මේ වගේ මල්ලි වගේ නව නිර්මාණයන් කරන්න. ඉතින් ඒ අයට මල්ලිගේ පැත්තෙන් මොකක් හරි යම් පණිවිඩයක් ලබා දෙනවා නම් මල්ලි මොකක්ද කියන්නේ? ඉස්සෙල්ලාම නව නිර්මාණ ගැන හිතන්න. ඊට පස්සේ ඒක ප්ලෑන් එකක් වගේ අඳින්න. ඊට පස්සේ ඒක කරන විදිය ගැන හිතලා ඒක කරන්න. ඒ නව නිර්මාණය. අනිවාර්යයෙන්ම දෙයක් කරන්න